ආයුබෝවන් මිත්‍රෝනි, අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා මේ වන විටත් අප channel එක subscribe කළ හැමට. ඒ වගේම දයාබරව ඉල්ලා සිටිනවා තවමත් අප subscribe නොකළ හිතතුන්ගෙන් දැම්ම අප channel එක එක්වන්න කියා. අද අපේ කතානායකයා මාලිමා ආණ්ඩුව පත්වීමෙන් පසු තනතුරෙන් නිරපා හැරපු යුද්ධ හමුදා බුද්ධ්‍යංශ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ එවකට බ්‍රිගේඩියර් දැන් මේජර් ජෙනරාල් චන්දික මහතන්තිලයි. මොහු වර්තමානයේ වන්නි ප්‍රදේශයේ ප්‍රවාහන අංශයේ භාරව රාජකාරී කරමින් සිටින්නේ. මොහුත් අර සම්මි කුමාරරත්න වගේම පෙළවත්ත පුරෝගාමී බලකා මූලස්ථානයේ සිට නිසි සුදුසුකම් සපුරා නොමැතිව දේශපාලුවන්ගේ බත් බැලයෙක් වීම නිසාම යුද හමුදා බුද්ධ්‍යංශය වෙත අන්‍යුක්ත වන්නට වරම් ලැබූ තවත් තඩිපූසෙක්. ඒ තමයි 88-89 කාලවකවානුවේ පාලකයන් පිනවීම වෙනුවෙන් ඔවුන්ට ලැබුණු තුටුපඳුරු. අනෙක් අතට පාලකයන්ටත් තමන් කියන ඕනෑම බලුධාරි වැඩක් කරන්න කැමති පුද්ගලයින් පිරිසක් බුද්ධ්‍යංශයේ තියාගන්නත් අවශ්‍යයිනේ. එතකොට දෙගොල්ලොම සතුටින් හා සාමයෙන් කල්ගත කළ හැකි. හැබැයි හැමෝම එහෙම නෑ. සියලු අවශ්‍ය සුසුකම් සපුරලා යුද හමුදා බුද්ධ්‍යංශයට බැඳිනු රටට උත්කෘෂ්ඨ සේවාවක් ඉටු කර හා දැනටමත් ඉටු කරමින් සිටින රත්තරන් නිලධාරීන් බහුතරයක් ඉන්නවා. මේ අපේ කතානායකයා මහතන්තිල 2009 දී පළමු වන සන්නද්ධ හමුදා බුද්ධි බලකායේ වවුනියා ප්‍රදේශයේ අනදෙන නිලධාරියා ලෙස පත් වෙනවා. එතකොට ඔහු මේජර්වරයෙක් විදිහට හිටියේ. අනේ ඔහුට මාස කිහිපයයි මේ අනදෙන නිලධාරී තනතුරේ ඉන්න ලැබෙන්නේ. අපේ යුද වීරයා එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් වැරදි බුද්ධි තොරතුරු සැපයීම හේතු කොටගෙන මොහුව එළවලා දානවා කොළඹටම. නමුත් ඔහු ඒ වන විටත් ලොකු විනාශයක් කරලායි තිබුණේ බුද්ධ්‍යංශයට. වන්නි ප්‍රදේශයේ යුද තොරතුරු එක්රැස් කරන පළමු පෙළේ ක්‍රියාකාරී අති දක්ෂ ලාන්ස් කෝපරල්වරයෙක්ව සිටිය ඩයස් කියලා බුද්ධි නිලධාරියෙක්ව ඒ ඔහුගේ හැකියාවන් සහ දක්ෂතාවයන් නිසාම ඔහු හා උරණව සිටි මහතන්තිල ඒ බුද්ධි නිලධාරියා කෙරෙහි වූ ඊර්ෂ්‍යාවත් කුහකමත් නිසාම ඔහුට නේක විදි කෙනෙහිලිකම් කරන්න පටන් ගන්නවා. ජීවිතයේද පරදුවට තබා කොටි කටවල් වල රිංගමින් මෙතරම් වෙහෙසි රාජකාරී කරලත් හොඳක් නැතිකොට පන්නා කෙනෙහිලිකම් කිරීම නිමක් නැති තැන මේ ඩයස් කියන බුද්ධි නිලධාරියා වරක් නිවාඩු ලබා නිවසට ගොස් නිවාඩු අවසන් වූ පසු නැවත සේවයට වාර්තා කිරීමට වවුනියා බලා යන බවට පවසමින් තම නිවැසියන්ගෙන් සමුගෙන වවුනියාවට පැමිණ කඳවුරට පැමිණ රාජකාරියට වාර්තා කරනවා වෙනුවට වවුනියාවේ ඔහුගේ මිතුරෙකුගේ නිවසට ගොස් දින කිහිපයක් එම මිතුරා සමග ගත කරනවා. ඩයස් සිටින මේ ස්ථානය ගැන දැනගන්නා මහතන්තිල කැප්ටන් අමිත් නම් නිලධාරියා එවා ඩයස් සුදුවැන් රථයකින් පැහැරගෙන බුද්ධ්‍යංශ කඳවුර වෙත රැගෙන යනවා. එහෙම අරන් යන ඩයස් සෙල් එකට දානවා. දාලා ඔහුව මාසයක් පමණ සෙල් එකේ දුක් විඳින්න ඉඩ අරිනවා. ඇත්තටම සිදුවිය යුතු තිබුණේ නොදන්වා සේවයට වාර්තා නොකර සිටීම නිසා ඔහුට එරෙහිව හමුදා නීතියට අනුව පියවර ගැනීමයි. යුද හමුදා පොලිසියට එය බාර දිය යුතුයි. අඩුම තරමේ ඔහුව පැහැරගෙන කඳවුරට රැගෙන එමින් අනතුරු වුවත් යුද හමුදා පොලිසියට ඔහුව බාර දුන්නා නම් ගැටලුවක් නැහැ. සිදුවේ සිදු නොවිය යුත්තක්මයි. ඇත්තටම එය ජාතික අපරාධයක්. මේ දක්ෂ නිලධාරියා ඩයස්ෙන් වාඩුව ගැනීමට අවස්ථාවක් යනතුරු බලා සිටි මහතන්තිල
ඔහුගේ ඉහළ නිලධාරීන්ට කොළඹ නිලධාරීන්ට පවසන්නේ ඩයස්ට කොටින් එක්ක LTT සංවිධානයත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා. අපේ තොරතුරු විස්තර කොටින්ට දෙනවා කියලා. ඩයස්ගෙන් රිසිසේ පලිගැනීමට හොඳම තුරුම්පුව ඒ බව දැනගත් මහතන්තිල නම් වූ මේ පාපතරයා රට දෑ වෙනුවෙන් අප්‍රමාණ සේවයක් ඉටු කළ ඩයස්ගේ ඉරණම ඌට අවසි පරිදි ලියන්නට කටයුතු ආරම්භන්නේ එලෙසයි. ඔබට මතකද අප මීට සති කීපයකට පෙර ගීතාංජලි නම් දමිළ කාන්තාවක් ගැන වීඩියෝවක් කළා. ඒ වීඩියෝවත් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරනවා ඔබට නරඹන්න පුළුවන්. අනේ කාන්තාව මේ ඩයස් නම් නිලධාරියාගේ සමීප ඔත්තුකරුවෙක්. මොහුට ඉතාමත්ම හොඳ ඔත්තුකරුවන් ජාලයක් හිටියා. ඒ හරහා ඒ කාන්තාව දැන හඳුනා ගන්න හමුදා බුද්ධ්‍යංශ නිලධාරියෙක් තමයි ඇයගේ සැමියා අතුරුදහන් කර ඇයව කසාදමැද අද ප්‍රකෝටිපතියන් ලෙස කොළොන්නව ප්‍රදේශයේ යෙහෙන් වැජබී සිටින්නේ. ඔහු කවුද? ඔහු හා ඇය සිදු කළේ මොනවාද? ඔවුන්ට අයත් වත්කම් මොනවාද? ආදී සියල්ල ගැන සොයා බලන්නට හැකිවන පරිදි ඒ වීඩියෝවෙන් කරුණු දක්වා ඇති හේයින් අපි නැවත ඒ මාතෘකාවක් කරන ගන්නෙමු. ඒ ගීතාංජලි හමුදා බුද්ධ්‍යංශ නිලධාරියෙක් සමග අයථා සම්බන්ධයක පැටළුණු බවත් ඒ හමුදා නිලධාරියා ඇගේ සැමියාව අතුරුදහන් කිරීමට කටයුතු කරන්නට ඇති බවත් අප ඔබට ඒ වීඩියෝයෙන් වැඩිදුරටත් සඳහන් කළා මතක ඇතැයි සිතමු. ඒ ගීතාංජලිගේ සැමියාද පැහැරගෙන විත් මේ වවුනියා කඳුරේ රඳවාගෙන තිබී ඇති බවට කරුණු සැලවෙනවා. ලොකු ලොක්කන්ගේ මේ සියලු කුණු කන්දල් ඩයස් වැනි අවංක ඍජු නිලධාරියෙකු විසින් දැන සිටීම ඩයස්ට මෙවන් දුක්ඛිත ඉරණමක් ළඟා කරන්නට තවත් හේතුවක් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ ඩයසුත් මහතන්තිලත් දෙන්නම මතුගම පදිංචිකරුවන්. එතනත් මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි එලෙස මාසයක් පමණ ඩයස් අනීතිකව සෙල් එකක රඳවා සිටින මහතන්තිල අනතුරුව යුදාධිකරණයක් මගින් ඔහුට තෙමසක සිරදඬුවමක් ලබා දෙනවා. එවැනි දඬුවමක් ලබන හමුදා සමාජිකයෙක් බන්ධනාගාරගත කරන්නට පනාගොඩත් යාපනයේ බන්ධනාගාර දෙකක් තියෙනවා. ඒවට හමුදාවේ කියන්නේ ගල්පල්ලි කියලා. ඩයස් යවන්නේ යාපනයේ ගල්පල්ලියට. ඔහුට යුද අධිකරණ ඉදිරියේ ඔප්පු කරගත හැකි කිසිම අපරාධයක් හෝ විනය විරෝධී කාරණයක් හොයාගන්න අසමත් වෙනවා මහතන්තිල. නොදන්නා සේවයට නොපැමිණ සිටීම කියන වරදට පමණයි ඔහුට දඬුවම් ලැබෙන්නේ. ඒ නිසායි සිර දඬුවම මාස 3ක් වැනි කෙටි කාලයක් බවට පත් වෙන්නේ. නමුත් මේ මහතන්තිල නම් වූ පාපතරයා යාපනයේ ගල්පල්ලියට ඩයස්ව බාර දෙන්නේ ඔහු කොටින්ට ඔත්තු දීලා අහු වුණා කියලා. යුද්ධයෙන් බැටකහලා වසර ගාණක් දුක් වේදනා විඳමින් හරියට නිවාඩුවක්වත් ලබා ගන්නට විදියක් නැතුව තම දෙමව්පියන් දූ දරුවන් හා සතුටින් මොහොතක් ඉන්නට අවස්ථාවක් නොමැතිව සිටින හමුදාවේ තවත් පිරිසකට තමන්ගේම එකෙක් ඔවුන්ව කොටින්ට පාවා දෙන්න කටයුතු කරලා කියලා දැනගන්න ලැබුණාම ඔවුන් කොච්චර ප්‍රකෝප වෙනවද කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ බන්ධනාගාරයේදී ඩයස්ට රාජ්‍ය සැලකිලි හම්බ වෙනවා. ඔහුට පහර දීම්, බැනවැදීම් හා නේක විදි වද බන්ධනයන් හිමි වෙනවා. සිරුරට දැරිය හැකි තරම් කාලයක් ඒ කුරිරු වද හිංසා විඳ දරා ගනිමින් සිටි ඩයස් තම ආදරණීයන්ටත් නොකියාම දවසක පහර දීම් අතරතුරම සදහටම දැස් පියා ගන්නවා. අමුවෙන්ම කියනවා නම් මහතන්තිල ඔහුට ගස්සවල මරනවා. කඳවුරට ගිය කෙනා ඊළඟට නිවාඩුවට ගෙදර එනකම් ඇඟිලි ගැන හිටපු නිවැසියන්ට ඒ වෙනුවට ලැබෙන්නේ ඩයස්ගේ මිනිය. හදිසියම අසනීප වෙලා මිය ගියා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි හමුදා නිලධාරියෙක්ගේ
අවමංගල්‍යයකට හිමි විය යුතු උත්තමාචාර නිල ඇඳුම් ආදිය පමණක් නෙමෙයි ඩයස්ට ඒ නිලතල හා විශ්‍රාම වැටුප පවා අහිමි කරනවා. මහතන්තිලගේ තිරිසංකමේ තරම ගැන ඔබට පැහැදිලි අදහසක් ගන්න ඔය කරුණු ටිකම ඇති නේද? නෑ ඉවර නෑ මිත්‍රවරුනි. තව තියෙනවා මහතන්තිලගේ දක්ෂකම්. කෝප්‍රල් ප්‍රේමානන්දත් මේ කඳුරේ සිටපු තවත් එවන්ම දක්ෂ නිලධාරියෙක්. 2009 මාර්තු මාසේ 12 වෙනිදා රාත්‍රියේ කෝප්‍රල් ප්‍රේමානන්ද ඇතුළු නිලධාරීන් 4 දෙනෙක් අමතලා මහතන්තිල කියනවා වවුනියා ප්‍රදේශයේ රැකසිට පහර දීමේ මෙහෙයුමකට නොයසේනම් ඇම්බුස් එකකට පිටත් වෙන්න කියලා. සාමාන්‍යයෙන් බුද්ධ්‍යංශයේ නිලධාරීන්ව මෙවැනි ඇම්බුස් වලට රාත්‍රී කාලයේදී යවන ක්‍රමවේදයක් නැහැ. නමුත් ලොක්කගේ අනනේ මේ ප්‍රේමානන්ද එක්කත් මහතන්තිලගේ හිත හොඳක් තිබුණේ නැහැ ඇච්චර. ඔයාලා දන්නවනේ ඉතින් කොහෙත් තමන්ගේ රස්සාව හරියට කරන අවංක වුන් ලොක්කන්ගේ සපත්තු ලෙව කණ්ඩ කැමති නෑනේ. ඔය ඩයස්ලා ප්‍රේමානන්දලා කියන්නේ ඒ වගේ තමන්ගේ ඩියුටිය හරියට කරපු කෙලින් කටින් හිටපු නිලධාරීන් දෙන්නේ. ඒවත් බලපාන්න නැති මේ අය මහතන්තිලගේ ශාපයට ලක් වෙන්න. කොහොම හරි එදා ඒ ඇම්බුස් එකට ගිය ප්‍රේමානන්දට මෙහෙයුමක සිටි අපේම හමුදාවේ වෙනත් කණ්ඩායමක් අතින් වෙඩි වැදුනා කියලා ඔහුව රෝහල් ගත කරනවා. ප්‍රේමානන්ද නම් වූ දක්ෂ බුද්ධි නිලධාරියාගේ කතාවත් එතනින්ම නිම වෙනවා. හරියටම සිද්ධ වුණු දේ දැනගන්න ඕනේ නම් ප්‍රේමානන්දව මලවුන්ගෙන් නැගිටවන්නයි වෙන්නේ. ඒකත් රහසිගත සැලැස්මක් මත සිදු කළ ඝාතනයක් කියලා ප්‍රේමානන්දගේ සහෝදර නිලධාරීන් අදටත් කතා වෙනවා. ඔය වවුනියාවේ අනදෙන නිලධාරියා ලෙස රාජකාරී කරපු මාස කිහිපයට මහතන්තිල රට වෙනුවෙන් කරපු මහගු සේවයෙන් අපි දන්නා බිඳක්. තව ගොඩාක් දේවල් උඩ ඉන්න දෙවියන්ගෙන් තමයි අහලා දැනගන්න වෙන්නේ මිත්‍රවරුනි. ෆොන්සේකා සර්ට පින් සිද්ධ වෙන්න වවුනියාවෙන් එළවපු හින්දා රට වෙනුවෙන් කැපවී ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු බොහොමයක් නිලධාරීන්ගේ ජීවිත ඊට පස්සේ ටික කාලයකට ආරක්ෂා වෙනවා. නමුත් එහෙම පෙර තනතුරකින් වැරදි බුද්ධි තොරතුරු ලබා දීම හේතුවෙන් නිර්පා සිටි ඔහුට කාලකන්ණි දේශපාලුවන් විසින් 2012 දී පස්වන සන්නද්ධ හමුදා බුද්ධි බලකායේ අනදෙන නිලධාරී තනතුර ලබා දෙනවා. කොහොමත් රාජපක්ෂල බලන්නෙම පොන්සේකා මහත්තයාගෙන් කැපිච්ච කෙනෙක්ව තනතුරට ගේන්න තමයි. තනතුර බබලවන්න පුළුවන් දක්ෂයෙක් පත් කරන්න නෙමෙයි ඔවුන්ගේ උත්සාහය. ඒ නිසා හොඳම එහෙය බලලා ගෝඨාභය පත්වීම දෙන්න ඇති. එහෙම තනතුරකින් නිරපපු කෙනෙක්ට මෙවන් අනදෙන නිලධාරී තනතුරක් ලබා දෙන්නේ නැහැ නැත්තම්. මම මින් පෙර කළ සම්මි කුමාරරත්න ගැන කියපු වීඩියෝවේ ඒකත් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලන්ට නරඹන්න. ඒ වීඩියෝවේ සඳහන් කර මම මතක ඇති ඔයගොල්ලන්ට පෙරටුගාමි පක්ෂයේ කුමාර් ගුණරත්නම් හා තවත් කාන්තාවක් නිට්ටුඹේදී පැහැරගෙන ගොස් නුගේගොඩ තලපත් පිටිය පිහිටි සම්මි කුමාරරත්නට අයත් සේෆ් හවුස් එකක් ලෙස එකල පවත්වාගෙන ගිය ඔහුගේ නිවසේ රඳවා තබාගෙන හිටියා කියලා. අන්න ඒ රාජකාරියත් මේ මහතන්තිල උත්තමයාගේ ක්‍රියාකාරකමක් කියලයි සැලවෙන්නේ. මොහුගේ දක්ෂකම් අපරාධ හා මිනිමැරුම් වලට පමණක් සීමා වුණේ නැහැ මිත්‍රවරුනි. අපරාධ කියන්න බෑ තමන්ගේ දේශපාලු හාමුවරුන්ගේ අඩිපාරේ යමින් පුළුවන් විදිහට සල්ලි ටිකක් හොරා කාලා රටේ ආර්ථික ප්‍රගතිය වෙනුනුත් මේ උත්තමයා දායක වුණා. ඒ බුද්ධි අධ්‍යක්ෂක ලෙස සේවය කරන අතරතුර මියගිය අයගේ ID කොපි යොදා ගනිමින් තොරතුරු කරුවන්ට ලබා දෙන මුදල් වලිනුත් හොඳට හරිහම්බ කරගෙන තියෙනවා. ඒ විදිහට කරපු මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයක් දැනටමත් සිදුවෙමින් තියෙනවා. ඒ වගේම තමයි ඒ හරියම්බ කරගත්තු වගෙන් මතුගම පැත්තේ සුකෝපභෝගී හෝටලයක් ඉදි කරමින් ඉන්නවා කියලත් ආරංචි. වත්කම් ගැන හොයා බලන්න CID එකට බාර දුන්නා නම්
මේ උත්තමයාගේ නැතිබරිකම් ටික හරියටම දැනගන්න පුළුවන්. මාලිම ආණ්ඩුව යටතේ බුද්ධ අධ්‍යක්ෂකමෙන් පන්නා දැමුවත් පහුගිය මැයි මාසේ මේ වගේ පුද්ගලයෙක් කොහොමද බ්‍රිගේඩියකමේ ඉඳලා මේජර් ජෙනරාල් තනතුරට උසස් උනේ කියලා ඔහුගේ නියම පින්තූරය ගැන දන්න හමුදා බුද්ධ්‍යංශයේ බහුතරයක් ඔවුන්ගේ මොලේ කොලොප්පන් වෙලා තවමත් ඉන්නේ. මේ ගොයියා කොළඹ ඉන්න කාලෙත් නිකන් කාලේ නාස්ති කරලා නැහැ හැබැයි. කුමාරසිංහ කියන ඔහුගේ බුද්ධ්‍යංශ ගෝලයා ලව්වා කොළඹ ඉන්න කුඩුකාරින්ගේ කප්පන් එකතු කරගෙන තියෙනවා. එහෙම ආරංචියක් අපට සැලවෙනවා. ඕල් රවුන්ඩර් කෙනෙක් වෙච්ච මේ මහතන්තිල ගොයියා ගැන තවත් පැවසිය යුතු බොහෝ කරුණු කාරණා ඇතත් අප වීඩියෝ තවත් දිගුවීම වළක්වා ගැනීම උදෙසා මහතන්තිලගේ වීරක්‍රියා ගැන කතිකාව මෙතනින් නිමා කරනවා. තවත් මෙවන්ම හෙළිදරව්වක් සමගින් ඔබ හමුවනතුරු අපට සමුගන්නට අවසරයි. දෑත් එක්කර ආචාර කරනවා අපේ චැනලය දැනටමත් සබ්ස්ක්‍රයිබ් කළ ආදරණීය හිතවතුන්ට. තාමත් අප චැනලය සමග එක් නොවූ මිත්‍රවරුනි, ඔබත් දැම්ම අප චැනලය සබ්ස්ක්‍රයිබ් කරමින් අපේ යාවජීව හවුල්කරුවකු වන්න. ඔබට සුවදායි ලස්සන හෙටක්. ස්තුතියි.